පෙලක්කෑ කියනවා මේ හිනා යන දේ නම් පෙලක්කෑ කියනවා කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ පිට උඩ නැගලා මේ විරාජ් පෙරේරා ප්‍රසිද්ධිය ලබා ගන්න තමයි මේ ගීතය ප්‍රසිද්ධ කරන්න තමයි මේ දේ සිද්ධ කරේ කියලා. ඇත්තරම මේ විරාජ් පෙරේරාට තවත් ප්‍රසිද්ධ වෙන්න දේවල් තියෙනවද? කත්නෝරුවේ ස්වාමීන් වහන්සේට එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ ධර්මයට මෙච්චර මිනිස්සු ආදරය කරන්නේ ඇයි? ඒ වගේම මෙච්චර මිනිස්සු පොරකකා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න එකතු වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක වචනයක් මිනිසුන්ගේ හදවතට තේරෙන්න වදිනවා කියන්නේ ඒ මිනිස්සු සතුටින් පිනා යන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද මෙච්චර ස්වාමින් වහන්සේලා ඉන්න රටේ ඒ ස්වාමින් වහන්සේ පිටුපස පමණක් විශාල සංඛ්‍යාවක් රැල්ලක් නගමින් යන්නේ ඒ ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්මයෙන් සැනසෙන මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. TV0. ඉතින් සුබ දවසක් වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමදෙනාටම. ඉතින් 2025 වසරේ එකතු වෙලා හිටිය වගේම 2026 මේ අවුරුද්ද පුරාම අපිත් එක්කලා එකතු වෙලා ජීවිතේට දෙයක් ලබා ගන්න, රසවින්දනයක් ලබා ගන්න අපිත් එක්කලා එකතු වෙන්න කියලා ඔයාලා ආරාධනා කරනවා. ඉතින් TV0 YouTube channel එක ඔයාලා වෙනුවෙන් හැමදාමත් වෙනස් වූ දෙයක්, ඒ වගේම ඔයාලගේ ජීවිතවලට වැදගත් වූ දෙයක්, රසවින්දනයක් එකතු කරපු නාලිකාවක් විදියට මේ අවුරුද්ද පුරාවටම ඔයාලත් එක්කලා එකතු වෙලා ජීවිතේ දෙයක් රස විඳින්න පුළුවන් අවස්ථාවක් එකතු කරන්න, ඔයාලගේ ජීවිතයට ඒ දේ ලං කරන්න අපි උත්සාහ කරනවා හැම මොහොතේදී. ඉතින් මේ අද දවසේදී පළවෙනි වැඩසටහන විදිහට අපි සුවිශේෂී මාතෘකාවක් අරගෙන මේ දවස්වල කතා බහට ලක් වෙන මාතෘකාවක් අරගෙන කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙනිට දන්නවා කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ සම්බන්ධව. ඉතින් කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ කියන්නේ ඔයාලා අපි හැමදෙනාටම මේ මොහොතේදී හිත නිවන්න පුළුවන්, ජීවිතයේ යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්, ඒ වගේම හදවතට කතා කරන්න, හදවතට ධර්මය ඔබන්න පුළුවන් තරමේ වොයිස් ගේන් එකක් තියෙන අපේ හදවතට ලං වුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට තමයි, එහෙම නැත්නම් ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙක් විදියට තමයි මේ මොහොතේදී අපි දකින්නේ, අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. අද වැඩසටහන කොටස් කිහිපයකට කඩාගෙන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට කතා කරන්න ගොඩාක් පුළුල් පරාසයක් තිබුණත් අද අපි කතා කරන්නේ යම්කිසි සීමිත රාමුවක් තුල ඉඳගෙන යම්කිසි මාතෘකාවල් ටිකක් අරගෙන මේ සම්බන්ධව කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ හා බැඳුණු දේවල් ටිකක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අද කරුණු කිහිපයක් අරගෙන මේ වීඩියෝ එක නිර්මාණය කරන්න, කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ සම්බන්ධව කතා කරන්න මේ අද වැඩසටහන නිර්මාණය කරන්න හිතුවා. අපි කතා කළ යුතු දෙයක්, ඒ වගේම හිතා බැලිය යුතු දෙයක් සම්බන්ධව තමයි මුලින්ම කාරණා විදියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක තමයි කත්නෝරුවේ ස්වාමීන් වහන්සේට, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ ධර්මයට මෙච්චර මිනිස්සු ආදරය කරන්නේ ඇයි? ඒ වගේම මෙච්චර මිනිස්සු පොරකකා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න එකතු වෙන්නේ ඇයි? ඒ සම්බන්ධව අපි මුලින්ම කතා කරමු. අපි ඊළඟ කරුණ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ, එහෙම නැත්නම් කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට මේ භික්ෂු ශාසනයේම ඉන්න භික්ෂුන් වහන්සේලා යම්කිසි ප්‍රමාණයක විරෝධතාවයක් දක්වන්නේ ඇයි කියන එක සම්බන්ධව. ඊට පස්සේ වැදගත් කාරණාවක් තියෙනවා කතා කරන්න. මේ දවස්වල මේ අවුරුද්ද ලැබුවත් එක්කලම පළවෙනිම ධර්ම දේශනාව තිබ්බනේ පාදුක්ක නගරේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව මේ අවුරුද්දේ පවත්වන. ඉතින් ඒකෙදී මේ විරාජ් පෙරේරා කියන අපේ ගායකයා, එහෙම නැත්නම් බෞද්ධ ගීත ගායනා කරන, ඒ වගේම ආදර ගීත විශාල ප්‍රමාණයකුත් තියෙන ඒ ආදරණීය ගායකයා ඔහුගේ අලුත්ම ගීතය එළි දැක්වීම සිද්ධ කරා. ඉතින් ඒකත් එක්කලා මේ සමාජයේ කතා බහට ලක් වෙච්ච යම්කිසි කාරණාවල් ටිකක් තියෙනවා. ගොඩක් කට්ටිය විරෝධතාවයක් දක්වනවා ඇයි එහෙම කරේ කියලා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධවත් කතා කරන්න. අන්තිම කාරණාව විදිහට අපි අරගත්තේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ කොච්චර කාලයක් මේ විදිහට ධර්මය දේශනා කරයිද, මොන වගේ දෙයක් වෙයිද කියන දේ සම්බන්ධව. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙන මේ වෙලාවේ රැල්ලට ධර්මය අහන්න යන කට්ටියට ධර්ම අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවද කියලා. ඉතින් ඒ ප්‍රශ්න නිසාවෙන් තමයි, ඒ ගැටලුව නිසාවෙන් තමයි මේ වගේ කරුණු ටිකක් අපිට එකතු කරගන්න හැකියාව හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු පළවෙනි කාරණාවේ ඉඳලා කතා කරමු මේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ
මේ කාල රාමුව තුලදී ඇතිවෙච්ච සිද්ධි දාමවල සම්බන්ධව හා ඉතින් අපි කොහොමද ක්‍රියා කරන්නේ හිතා බලන්නේ කියන එක සම්බන්ධව. අපි පළවෙනි කාරණාව විදිහට ගත්තේ කත්නෝරුවේ ස්වාමින් වහන්සේ දේශනා කරන මේ දේශනාවල් වලට මෙච්චර මිනිස්සු කැමතියි. ඒ වගේම මේ දේශනාවල් අහන්න පොරකකා මිනිස්සු එකතු වෙන්නේ ඇයි කියන දේ සම්බන්ධව අපි දැන් මුලින්ම කතා කළෙමු. ඉතින් කත්නෝරු ස්වාමින් වහන්සේ කියන්නේත් එහෙම නැත්නම් කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ කියන්නේත් අනිත් ස්වාමින් වහන්සේලා වගේම සාමාන්‍ය විදිහට භික්ෂු ශාසනයට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය ලබලා ඒ වගේම තමන්ගේ ධර්ම ඥානය වැඩි කරගත්ත ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් මේ හැමෝත් එක්කලම වෙනස් වූ දෙයක් තියෙන නිසාවෙන් තමයි ගොඩක් මිනිසුන් මේ ස්වාමින් වහන්සේගේ දේශනාවල් වටේ එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ වටේ එකතු වෙන්නේ. ඉතින් අපි බලමු මේ ස්වාමින් වහන්සේ මොකද්ද දේශනා කරන දේශනාව. ඇයි මෙහෙම මිනිස්සු මෙච්චර පොරකා එකතු වෙන්නේ කියන එක සම්බන්ධව. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. ඉතින් ඒක තමයි ඒ ස්වාමීන් වහන්සේ හැම වෙලේම මිනිසුන්ට හේතු ගන්නන්න උත්සාහ කරන දේ. ඒ කියන්නේ හැමදේම වෙනස් වෙනවා කියන එක. අපි හිතන දේ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන දේ හිතා ගන්නද. ඉතින් හැම වෙලේම හැම මොහොතකම අපේ ජීවිතවල වලට සිද්ධ වෙන දේ සම්බන්ධව අපිට හිතා ගන්න බෑ. හැබැයි අපි යම්කිසි දෙයක් හිතාගෙන මේ දේ ඇචීව් කරගන්න ඕනේ කියලා කොච්චර කැපවීම කරත් අපිට වෙලක් වෙලාවට ඒ දේ ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේ තමයි ජීවිතේ කොච්චර අපි බෞද්ධ වෙලා ඉපදුනත් අපි කොච්චර උත්සාහ කරත් අපිට මේ බුදුජාන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ මාර්ගයෙන් අඩුම තරමේ පන්සිල් පද පහවත් රැකගෙන ඉන්න අපි කොච්චර උත්සාහ කරත් අපිට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ අර බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයම අරගෙන හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ කියන්නේ අපි හිතන දේ සිද්ධ වෙන්නේ නැහැ. නොසිතන දේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට හොඳ උදාහරණයක් ගත්තොත් ගිය අවුරුද්දේ අන්තිමට අපේ ජීවිතවල වලට යලිත් හිතන්න යලිත් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන හිතන්න අවබෝධ කරගන්න යම්කිසි අවස්ථාවක් හම්බුණා. ඒ මොකද මහා වැස්සක් වැහැලා ගම් වතුර ගලලා ලංකාව පුරාවටම නගර කිහිපයක් විතරක් ඉතුරු වෙන්න මුළු ලංකාව පුරාවටම වැස්ස ජීවිත විනාශවල එක්කලම ගම් වතුර නායම් මේ හැම දෙයක් එක්කලම අපිට පාඩමක් ගෙනාවා. අපේ ජීවිතේට දැන්වත් හිතන්න සබාධර්මය සම්බන්ධව හිතන්න මේ වෙන දේ සම්බන්ධව හිතන්න ජීවිතය කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න කියන අවස්ථාවට අපිව අරගෙන ආවා. ඒ දේ හිතන්න අපිව පෙළඹෙවුවා. ඉතින් ඒකලම කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය මිනිස්සුන්ගේ කන වැටුනේ ඒ මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් හයි ගේන් එකක් තියෙන වොයිස් එකකින් ස්වාමීන් වහන්සේගේ දේශනාවල් මිනිස්සුන්ට රැව් පිළිදෙදී ඇහෙන්න ලැබුණා. ඉතින් ඒක නිසා තමයි මිනිස්සු ගොඩක් දෙනෙක් මේ ස්වාමීන් වහන්සේ කියන දේ ඇත්ත කියන දේ ඇත්තටම අපේ ජීවිතේ වෙන සිද්ධ වෙන දේ තමයි කියලා තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේගේ ධර්මය තව තවත් අහන්න දකින්න ස්වාමීන් වහන්සේව ආස කරේ. ඒ වගේම තව දෙයක් තමයි මේ ලොකු රැල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වුණා. ඉතින් ඔයාලා දකින්න ඇති අශේන් එක්කලා ස්වාමීන් වහන්සේ මුල් දවස්වලදී කරපු YouTube වීඩියෝ එක. ඒක මතකපද වීඩියෝ එක. ඒ ගොඩාක් දේවල් බලලා ගොඩාක් ස්වාමීන් වහන්සේ කවුද මොකද්ද කරන්නේ මොන වගේ ධර්මයක්ද අවබෝධ කරගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ සම්බන්ධව මිනිස්සු හොයන්න බලන්න පටන් ගත්තා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ තියෙන වොයිස් ගේන් එක අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්කලා සංසන්දනය කරලා බලනකොට ලොකු මිරකල් එකක්. ඇත්තටම මිනිස්සුන්ට හදවතට වදින්න පුළුවන් වොයිස් ගේන් එකක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. මට නම් මේට කලින් නම් ධර්මදේශනාවක් ඇහිලා නැහැ. ඒ වගේ ලොකු ගේන් එකක් තියෙන වොයිස් එකකින් ධර්මයේ දේශනා කරනවා. අපේ ස්වාමීන් වහන්සේ වුණත් එච්චර තද වොයිස් ගේන් එකකින් කතා කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ස්වාමීන් වහන්සේ අඩු වයසකදී වුණත් මිනිස්සුන්ගේ හදවතට ලං වුණේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පමණක් කතා කරන නිසා. ඉතින් ඔයාලා දකින්න ඇති පසුගිය කාලයේදී අපේ රටේ ජනප්‍රියතාවයට පත් වෙලා රැල්ලක් හදපු පෙළක් ස්වාමීන් වහන්සේලා කතා කරේ එක්ක මිනිසුන්ට බැනලා එහෙනම් මිනිසුන්ට මොන හරි විහිළුත හලුවක් කරලා එහෙම නැත්නම් යම්කිසි තමන්ගේ හිතට නැගෙන හිතලු ප්‍රකාශ කළා නොයෙකුත් දේවල් කරලා. හැබැයි මම දකින්න විදිහට මේ ස්වාමීන් වහන්සේ මිනිස්සු අතරට ගියේ මේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ ඒ දේශනාවල් සම්බන්ධව කතා කරන්න පටන් ගත්තේ ඒ ස්වාමීන් වහන්සේ ගේන බුදුදහමේ තියෙන ගොඩාක් වටිනා වූ කාරණාවක් එක්කලා කියලා මම විශ්වාස කරනවා. මොකද අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා ස්වාමීන් වහන්සේ හැම වෙලේම හැම දේශනාවකදීම කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මිනිසුන්ට මේ දේශනාවේ මේ කොටස වුණත් හරියට අවබෝධ කරගත්තොත් මං හිතනවා ඔවුන්ගේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් හම්බ වෙයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මාර්ගයට මුල් පියවරක් විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක වචනයක් මිනිසුන්ගේ හදවතට තේරෙන්න වදිනවා කියන්නේ ඒ මිනිස්සු සතුටින් පිනා යන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද මෙච්චර ස්වාමින් වහන්සේලා ඉන්න රටේ ඒ ස්වාමින් වහන්සේ පිටුපස පමණක් විශාල සංඛ්‍යාවක් රැල්ලක් නගමින් යන්නේ ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් සැනසෙන මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්න නිසා. ඉතින් ඒ ගැන කතා කරොත් විශාල වශයෙන් අපිට කතා කරන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධ ඒ ස්වාමීන් වහන්සේ කතා කරන දේවල් සම්බන්ධව මමත් හැම විටම ධර්මය අහලා යම්කිසි අධ්‍යයනයක ඉන්නවා. ඉතින් ඒක නිසා ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. රැල්ලට එහා ගිය ධර්මයක් අවබෝධ කරගන්න අපේ මිනිස්සුන්ට හැකියාව ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඊළඟට යම් මේ භික්ෂු ශාසනයේ ඉන්න යම්කිසි ස්වාමීන් වහන්සේලා කොට්ටාසයක් ඇයි මේ ස්වාමීන් වහන්සේට විරුද්ධව වැඩ කරන්නේ කතා කරන්න කියලා. ඉතින් ඒ ගැන කතා කරනකොට ලොකුටම අපිට ගැඹුරට කතා කරන්න බෑ. ඒ අවසරයක් නෑ. මොකද භික්ෂුන් වහන්සේලා සම්බන්ධව යම්කිසි චෝදනාවල් ඒ දේවල් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ මම විශ්වාස කරනවා උන්වහන්සේලාගේ සංඝ ශාසනයේ ඉන්න ස්වාමීන් වහන්සේලාටම පමණයි කියලා. ඔය එතනින් එහාට අපිට යම්කිසි දේවල් ටිකක් එකතු කරන්න පුළුවන් වුණාට සමාජයට කතා කරන්න එතනින් එහාට ගැඹුරට කතා කරන්න මම විශ්වාස කරනවා අපිට ඒ තරම් අයිතියක් නැතුව ඇති. ඉතින් ඒක නිසාවෙන් අපි කතා කරමු. අයි මේ ස්වාමීන් වහන්සේලා යම්කිසි ප්‍රමාණයක් මේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේට එහෙම නැත්නම් කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට විරුද්ධව කටයුතු කරන්නේ කියලා. ඉතින් මම දකින එකම දෙයක් තමයි සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉද්දි මේ ස්වාමීන් වහන්සේව කැපිලා පේන එක සම්බන්ධව යම්කිසි ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් අපි කියමුකෝ ගොඩක් ජනප්‍රිය තලයේ ඉන්න ඒ වගේම ගොඩක් මේ සීනියර් කියන්නේ අපි කියමු මුහුපුරා ගිය පඬිතු ස්වාමීන් වහන්සේලා යම්කිසි ප්‍රමාණයකට පොඩි අකමැත්තක් තියෙන්න පුළුවන්. මොකද තමන්ගේ දේශනාවක් අහන්න එන්නේ නැති ජනයා මේ කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ ධර්මය අහන්න යනවා කියන එක නිසාවෙන්. ඉතින් ඒකත් එක අනිත් එක තමයි යම්කිසි සමාජයට වැරදි දේවල් එකතු කරන බෞද්ධ දර්ශනයට බෞද්ධ දහමට බෞද්ධ දර්ශනය කෙසේ වෙතත් බෞද්ධ දහමට යම්කිසි දේවල් වැරදි දේවල් එකතු කරන ස්වාමීන් වහන්සේලා මම දකිනවා මේ වෙලාවේ මිනිස්සුන්ගේ හිත නිවන්න ධර්මයේ දේශනා කරන කත්නෝරුවේ ස්වාමීන් වහන්සේට විරුද්ධව කතා කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ හැමදේම වෙනස් වෙයි. හැබැයි බුද්ධ දර්ශනය බුදු දහම වෙනස් වෙන එකක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ දේ දවසෙන් දවස අලුත් වෙවි ඉදිරියට යයි මිනිස්සුන්ව සනසන්න වෙනස් විය යුත්තේ අපේ ස්වාමීන් වහන්සේලා වගේම ධර්මය අහන මිනිස්සුයි. ඉතින් අපි ඊළඟට කතා කරමු. මේ වැඩසටහන ගොඩාක් දීර්ඝව කතා කරන්න දීර්ඝව ගෙනිච්චොත් ඔයාලට අපස්ථාවයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. දිගටම අහගෙන ඉන්න. ඒක නිසා අපි ඊළඟ කතාවට එකතු වෙමු. ඒ කියන්නේ ඊළඟ මේ කරුණට. ඉතින් ඊළඟ කරුණ ගෙනාවේ ඔයාලා දන්නවා මේ දවස්වල සමාජ මාධ්‍ය තුල වැඩි ලෙස කතා වෙන මාර්තුකාවක් තමයි කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ පළවෙනිම 2026 සම්ප්‍රාප්තිය වෙච්ච පාදුක්කේ
දේශනාවට ධර්ම දේශනාවට මිනිසුන් එකතු කරපු දේවල්. එහෙම නැත්නම් හෙලිකොප්ටර් වලින් මල් දාපු ඒවා, ඒ වගේම පූජා කරපු දේවල්, ඒ වගේම වැඩි හරියක්ම ගොඩාක් දෙනා කතා කරන්නේ අපේ රටේ ප්‍රසිද්ධ ගායකයෙක් වෙච්ච මේ දවස්වල බෞද්ධ ගීත විශාල වශයෙන් ගායනා කරන විරාජ් පෙරේරා. විරාජ් පෙරේරාගේ අලුත්ම බෞද්ධ ගීතය මේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට එලි දැක්වීම සම්බන්ධව ගොඩක් අය ගොඩක් දේවල් කියනවා. ඉතින් මේ මට පුළුවන් හැකියාවක් හම්බුනොත් මේ කතා කරන අතරතුරදී ඔයාලට ඩිස්ප්ලේ කරන්න බලාපොරොත්තු වෙනවා මේ මිනිස්සුන්ගේ කමෙන්ට්ස් කොහොමද කියලා. ඉතින් ඇත්තටම මේ කමෙන්ට්ස් බලද්දී හිතෙනවා කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ බණ අහන්න ගියාට මේ මිනිස්සු මොනවද ඒකෙන් අරගෙන තියෙන්නේ? ඒ බණ තේරුම් අරන් තියනවද? මේ මිනිස්සු යන්නේ රැල්ලට නේද කියලා. ඇත්තටම හිතන්න සිද්ධ වෙන තත්ත්වෙට මේ කමෙන්ට් හරි ප්‍රබලයි. එහෙම නැත්නම් හරි වැරදි. විරාජ් පෙරේරා කියන්නේ අපේ රටේ ගීත කලාවට අලුත්ම දේවල්. එහෙම නැත්නම් බෞද්ධ ගීත කලාවට යම්කිසි දෙයක් යම්කිසි ගීත කලාවක් එකතු කරපු ගායන ශිල්පියෙක්. ඔයාලා දන්නවා ඉෂාන් බෙක්, ඒ වගේම ඉෂාන් බෙක්ගේ පියාණන් අපේ ගීත කලාවට එහෙම නැත්නම් ඕම් මුස්ලිම් ආගමේ වෙලත් ඉස්ලාම් ආගමේ වෙලත් අපේ මේ බෞද්ධ වටපිටාව සම්බන්ධව ගීත ලස්සන ගීත නිර්මාණය කරා. ඉතින් ඔයාලා දන්නවා ඔබේ රාගී මන කැළඹේදෝ. ඉතින් ඒ ගීතය තවත් ගීත ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පොයේ දවසකදී අපිට ඇහෙන්නේ ඔවුන්ගේ ගීත. ඉතින් කවදාකවත් අපි ඉස්ලාම් ගායකයෝ මේ විදිහට අපේ බෞද්ධ සංස්කෘතියට ඇවිල්ලා මේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න ගීත ගායනා කරනව නේද කියලා යම්කිසි දේවල් කිව්වේ නැහැ. මොකද ඒ බෞද්ධ ගීත තුලින් අපේ හිතට සැනසීමක් ළඟා කරා. පොයේ දවසකදී ඒක ඇහෙනකොට අපේ සිත සැනසුණා. ඉතින් ඔයාලා දන්නවා දන්සල් වලදී අනිවාර්යයෙන්ම ওই ගීතයක් දැම්මේ නැත්නම් ලොකු අඩුවක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් මෑත කාලෙක අපි දැක්ක විරාජ් පෙරේරා සම්බන්ධ. විරාජ් පෙරේරා ලස්සන ගීත ටිකක්, බෞද්ධ ගීත ටිකක් අපේ මේ ගීත ගොන්නට එකතු කරා. බෞද්ධ ගීත ගොන්නට එකතු කරා. ඉතින් මෑත කාලෙනව අපේ කොල්ලෝ කෙල්ලෝ මේ විරාජ් පෙරේරාගේ ගීත අහන්න පටන් ගත්තා. එහෙම නැත්නම් පන්සල්වල පවා එහෙම නැත්නම් මේ ධර්මයේ පැවැත්වෙන ස්ථානවල යම්කිසි ඕනම ධර්මානුකූල කටයුත්තකදී මේ ගීත භාවිතා කරන කටයුතු කරා. කත්නෝරු ස්වාමීන් වහන්සේගේ 2026 අවුරුද්දේ කරන පළවෙනිම ධර්ම දේශනාව පාදුක්කේ නගරයේදී සිද්ධ කරන්න මේ විරාජ් පෙරේරා ලොකු කාර්යයක් සිද්ධ කරා. ඉතින් අපි දැක්කා ගොඩක් මේ අවට ඉන්න කෙනෙක් විදියට ලොකු මහන්සියක් වෙනවා. ඒ වගේම මේ ඒ අවට ඉන්න ප්‍රජාව, තරුණ ප්‍රජාව එකතු කරලා ගොඩක් මේ මුදල් හදල් තියෙන ව්‍යාපාරික ප්‍රජාවත් එකතු කරලා තමයි මේ වැඩසටහන ලස්සන විදිහට නිර්මාණය කරේ. එහිදී කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ඔහුගේ අලුත්ම බෞද්ධ ගීතය. ඉතින් ගොඩක් කට්ටිය මන් දැක්ක කමෙන්ට්ස් දාලා තියෙනවා මේ බෞද්ධ ගීතය මේ නිර්මාණය කරලා තියෙන කත්නෝරු ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේව උඩ තියන්න. පෙලක්කෑ කියනවා මේ හිනා යන දේ නම් පෙලක්කෑ කියනවා කත්නෝරු ස්වාමීන් වහන්සේගේ පිට උඩ නැගලා මේ විරාජ් පෙරේරා ප්‍රසිද්ධිය ලබා ගන්න තමයි මේ ගීතය ප්‍රසිද්ධ කරන්න තමයි මේ දේ සිද්ධ කරේ කියලා. ඇත්තරම මේ විරාජ් පෙරේරාට තවත් ප්‍රසිද්ධ වෙන්න දේවල් තියෙනවද? අපේ රටේ ඉන්න ගොඩාක් මිනිස්සු මේ විරාජ් පෙරේරාගේ ගීත අහනවා. ගොඩාක් කවුද කියලා දන්නවා. මේ ලංකාවෙන් එළියේ ඉන්න
ලංකාවේ මිනිස්සු මේ විරාජ් පෙරේරා ගීත අහනවා. විරාජ් පෙරේරා කියන්නේ කවුද කියලා දන්නවා. ඉතින් ඔහුට මේ හාමුදුරුවන්ගේ කරපිටින් තවත් ජයග්‍රහණ ඒ වගේම ජනප්‍රියතාවයක් ලබන්න ඕනේද? ඉතින් ඇත්තටම මේ හැම දෙයක්ම විහිළුවක් මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න ඕනේ නේද කියලා හිතන අවස්ථාවක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මට පුළුවන් වුණොත් මේ වීඩියෝ එක අතරතුර මම ඒ කමෙන්ට්ස් උත් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාලට තේරෙයි මේ කද්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ බණ කොච්චර ඇහුවත් මේ මිනිස්සු මෙතෙන්ට ගිහිල්ලා මොනවද තේරුම් අරන් තියෙන්නේ කියලා. ඇත්තටම විරාජ් පෙරේරා වගේ ගායකයෝ එහෙම නැත්නම් තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ සමාජය තුළ ඉන්න නිසා මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ වැඩි වශයෙන්ම මේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවල් අවබෝධ කරගන්න යන නිසා ස්වාමීන් වහන්සේ හැම මොහොතකදීම කියනවා මේ ධර්ම ප්‍රබෝධය ඇති වෙන කාලයක් කියලා. ඇත්තටම වයසක කට්ටියට බණ කියනවට වැඩිය ඔවුන් බණ අහනවට වැඩිය මේ තරුණ ප්‍රජාවට බණ අහන්න සලස්සන එක තමයි මේ වෙලාවේ කළ යුතුම දේ. මොකද මේ වර්තමානයේ අපේ සමාජය තුළ කුඩු ගංජා ඊට එහා ගිය අයිස් අපේ ඉන්න කොල්ලෝ කෙල්ලොන්ව විනාශ කරමින් පවතිනවා. ඒකෙන් මේ ධර්මයට පුළුවන් නම් මේ ස්වාමීන් වහන්සේගේ ධර්මයට පුළුවන් නම් මේ කොල්ලෝ කෙල්ලෝ ටික ඒ ඇබ්බැහි වලින් මුදවලා මේ ධර්මයේ ඇබ්බැහි කරන්න එතනින් එහාට දෙන්න පිනක් නැහැ. මොකද එච්චරටම ලොකු පිනක් තමයි ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්නේ. ඉතින් අපි දකිනවා අපි අහනවා මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඇත්තටම අපි දකිනවා. මොකද කුඩු ගංජා ගහන කොල්ලෝ කෙල්ලෝ පන්සලට යනවා අපි දකින්නේ නැහැ. හැබැයි මේ මොහොතේදී ඒ ධර්මය අහලා පන්සලට යනවා. පන්සල අතු ගන්නවා. මේ ඇබ්බැහි වෙච්ච නරක පුරුදු වලින් මිදෙන්න වුන් උත්සාහ කරනවා. එතනින් එහාට ලෝකයක් වුන් දකින්න උත්සාහ කරනවා. ඒකම වටින්නේ නැද්ද කියලා අර විරුද්ධවාදීව කටයුතු කරන අපේ භික්ෂුන් වහන්සේලාගෙනුත් අහන්න කැමතියි. ඉතින් ඒක නිසා මේ විරාජ් පෙරේරා මේ පාදුක්ක නගරයට මේ කරපු දේ මේ ලස්සන ධර්මදේශනාව නිර්මාණය කළා මේ කරපු දේ ඇත්තටම අගයන්න ඕනේ අපි හැමදෙනාම. මොකද ඔයාලා දන්නවා අපි මේ පාදුක්ක නගරේ මේ අවට මේ වාසීන් විදිහට ජීවත් වෙන මිනිස්සු විදිහට අපි දන්නවා කොච්චර අයිස් කියන දේ අපේ මේ අවට ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ ජීවිත විනාශ කරමින් යනවාද කියලා. ඉතින් ඒ ජීවිත සනසන්න සැනසෙන්න හොඳ මාර්ගයකට ගන්න පුළුවන් විදිහට මේ දේවල් කටයුතු නිර්මාණය වෙනවා නම් ඇත්තටම කොච්චර ලොකු පිනක්ද ලොකු දෙයක්ද වුන් කරන්න කියලා අපි හැමෝම දෙනාම වුන්ට පින් දෙන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධව කතා කරොත් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි යම් කිසි දේවල් ටිකක් තිබ්බා. ඒ දේවල් නොවි එතනින් එහාට යම් කිසි දේවල් ටිකක් එකතු වුණා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මොකද හෙලිකොප්ටර් එකේ මල් දාපු එක වැරදි කියලා කියන්නේ නැහැ. ඒ වුණාට ඒ වියදම කරපු දේ අපිට පුළුවන් ඩ්‍රෝන් එකකින් දාලා මොකක් හරි අඩු කළා ඒක යම් කිසි ප්‍රජාවකට මේ අවට ගම්වල ගොඩක් කට්ටිය ඉන්නවා. ගම් වතුරෙන් යට වෙලා ලොකු ප්‍රශ්න වල ඉන්න කට්ටිය. ඉතින් මේ වියදම පොඩ්ඩක් බැලන්ස් කරලා ඔවුන්ටත් දෙයක් කරලා ඔවුන්වත් මේ මොහොතට සහභාගී කරලා ඔවුන්ගේ හිත නිවන්න පුළුවන් තරමේ දේවල් ටිකක් කටයුතු සූදානම් කරන්න හොඳයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඒ කරපු කිසිම දෙයක් නරකයි කියලා මම කියන්නේ නැහැ. මොකද කිසිම දෙයක් නොකර ඉන්න මිනිසුන්ට වැඩිය යම් කිසි දේවල් ටිකක් Tamanට පුළුවන් ආකාරයෙන් සමාජයට කරන මිනිස්සු ඇත්තට මේ සමාජයට කරන්න ලොකු දෙයක්. ඉතින් අපි අන්තිම කරුණ විදිහට අපි කතා කරමු. කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ අවසානය කොහොමද? කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ දේශනා කරන බණ කොයි තරම් දුරකට යයිද? මොනෝ වෙයිද? අපි කොහොම හිතන්න ඕනේද? කොයි දේවල් හිතට ගන්න ඕනේද කියලා අපි අන්තිමට කතා කරමු. අපිට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි අපි සුළු ප්‍රමාණයක් විතරක් ගමු. මොකද මේ වීඩියෝ එක දිග් ගැස්සෙන නිසා. කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ කියන එහෙම නැත්නම් කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ කියන්නේ මේ වෙලාවේ අපේ හිතට සහනයක් ගේන ලොකු වොයිස් ගේන් එකක් තියෙන අපේ හදවතට කතා කරන්න පුළුවන් හොඳ වොයිස් ගේන් එකක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට අපි ආරක්ෂා කළ යුතු චරිතයක්. මේ ස්වාමීන් වහන්සේ පස්සෙන් රැල්ලක් විදිහට යනවට වැඩිය මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් අවබෝධයෙන් ජීවිතේ සනස ගන්න මිනිස්සු මේ ස්වාමීන් වහන්සේ කවදා හරි දවසකදී ඉහළ තැනකට ඔසවලා තියයි. හැබැයි මේ කුඩු වලින් අයිස් වලින්
ඇබ්බැහි වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ ආපහු ඒවෙන් මිදිලා එනකොට ඒ ව්‍යාපාර කරන ව්‍යාපාරකින් මේ ස්වාමීන් වහන්සේට මොන විදිහක ප්‍රතිචාරයක් දක්වයිද කියන එක කරුණ සම්බන්ධව අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. එතනින් එහාට ගොඩාක් දේවල් තියෙනවා මේ භික්ෂු ශාසනය තුලින්ම උන්වහන්සේට පීඩනයක්, ප්‍රෙෂර් එකක්, විරෝධතාවයක් වැඩි වැඩියෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් කියන එකක් තමයි මේ කත්නෝරුවේ හාමුදුරුවොත් අර සෝම හාමුදුරුවෝ එහෙම නැත්නම් ඊට පස්සේ ආවේ මේ කොටුවේ හාමුදුරුවෝ ඉතින් ඒ වගේ රැලි හදලා එහෙම රැල්ලෙන්න නැති වෙලා යයි කියලා. ඉතින් මේ සෝම හාමුදුරුවෝ නම් අපේ රටට ලොකු දේවල් කළානේ මේ අපවත් උනේ. ඉතින් ඒ හදපු රැල්ල මං හිතන්නේ නැහැ කවදාකවත් ආපහු කිසිම කෙනෙකුට හදන්න පුළුවන් වෙයි කියලා. මොකද විශේෂයෙන්ම කියනවා නම් ඒ රැල්ල හදපු නිසාවෙන් එන්න ඕන නැති කට්ටියත් පාර්ලිමේන්තුවට ආවේ කාලෙදී. ඔයාලට මතක ඇති. යාවේ සෝම හාමුදුරුවෝ හදපු රැල්ල පිහිටෙන් අන්තිමේදී රැල්ල වෙරළටත් ඇවිල්ලා වෙරළත් කාගෙන තමයි ගියේ. මේක රැල්ලක් නොවි මේක මේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න, මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක කරගන්න මිනිස්සුන් එකතු කරගත්තොත් මං හිතනවා මේ කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ කරන ව්‍යායාමයේ ප්‍රතිඵල අපිට ඉදිරියේදී දැක බලා ගන්න හම්බ වෙයි කියලා. එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ දරන මහන්සිය මේ ධර්ම දේශනාවල් හැමදාම කරන එක මිනිසුන්ට ඇත්ත සැටියෙන් කියලා දෙන එක ජීවිතේ මොකක්ද කියලා දෙන එක මිනිස්සු කවදා හරි දවසකදී අවබෝධ කරගත්තොත් මම විශ්වාස කරනවා අපේ රට මුළු ලෝකෙම බබලන රටක් බවට පත් වෙයි කියලා. මම විශ්වාස කරනවා අපේ රටේ මෙච්චර වටිනා වූ බුද්ධ දර්ශනයක් තිබිලා ඒ බුද්ධ දර්ශනය මැකිලා යන්නේ නැතුව තරුණයන් අතර පත් කිරීම තුලින් මේ බුද්ධ දර්ශනය 2050 දී අර මතක ඇතිනේ ආතර් සී ක්ලාක් මහත්මයා. ඔයාලට මතක ඇතිනේ ආතර් සී ක්ලාක් මහත්මයා 2050 ගැන කිව්වා. ඉතින් ඒ වගේම කවදා හරි දවසකදී 2050 වෙද්දී ධර්මයෙන් බබලන ලංකාව බවට මේ ලංකාව පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකේ ආරම්භයේද මේ ගන්න කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක නිසා තරුණයන් අතරට ධර්මයේ ගෙන යෑමේ මේ කරන ව්‍යායාමය තුලින් කත්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේට යම්කිසි හානියක් සිද්ධ වෙනවා නම් එයින් ආරක්ෂා කර ගැනීම තරුණයෝ වශයෙන් අපි හැමෝටම රාජකාරිය පැවැරෙන වගකීමක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අතරේ මට තවත් මේ අර මං කෝනේ කමෙන්ට්ස් බැලුවා කියලා. ඒ කමෙන්ට්ස් බැලුවාමත් හිතෙනවා කත්නෝරුවේ හාමුදුරුවෝ අපවත් වෙනකම්ම බණ කිව්වත් තේරුම් නොගන්න කොට්ටාසයක් මේ ලංකාව තුල ඉන්නවා කියලා. ඉතින් වැරදි හොයන අනුත් මිනිසුන්ගේ වැරදි හොයවාම ඉන්න මිනිසුන්ට අර උතුම් වූ ධර්ම කාරණාවල් අවබෝධ වෙන්නේ නැහැ කියන එක ඇත්තරම මේ ඔවුන්ගේ ලොකු පවක්. ඉතින් මේ අද දවසේදී අපි මේ කත්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ සම්බන්ධව මේ කාල රාමුව තුලදී කතා කරන දේවල් ඒ වගේම මේ විශේෂයෙන්ම උන සිද්ධි අපි අරගෙන කතා කරා. කත්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේගේ ධර්මය කෙරෙහි මිනිසුන්ගේ නැඹුරුව සම්බන්ධව කතා කරා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකදී වෙනස්ම වූ කතා භාගකින් හම්බෙමු ඉතාම ඉක්මනටම. ඉතින් ගිහින් එන්න සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ඉතින් මතක ඇතුව 2026 වසරේදී තිල්ලීමක් කරනවා. subscribe කරන්න bell icon එක click කරන්න. ඒ වගේම comment එකක් දාන්න ඔයාගේ අදහසත් මේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේ කෙරෙහි අපි දක්වන හැඟීම ඒ වගේම කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවල් සම්බන්ධව ඔබගේ තියෙන අදහස ඒ වගේම අපේ මේ වැඩසටහන සම්බන්ධව ඔබගේ තියෙන අදහස ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දක්වන්න ලස්සන වැඩසටහන් ටිකක් ගුණාත්මක වැඩසටහන් ටිකක් ඉස්සරහදී නිර්මාණය කිරීම සඳහා. ඉතින් අතර ගිහින් සුබ දවසක් ඔයාලා හැමදිනාටම 2026 වසර ඔයාලට සාර්ථක වූ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Please TV0 subscribe.